Hi, මම අරුණ රණසිංහ, ඩිරෙක්ටර් Zuka Global. අපි අද ට්‍රයල් එකක් රන් කරලා බලන්න හදනවා. මෙතන තියෙන මේ කට් බ්‍රික් එකෙන් නැත්නම් අර පොයින්ට් ගල් කියලා කියනවා ගඩොල් එක. ඉතින් අපි ඒක බොන් කරලා බලන්න උත්සාහ කරනවා අපි ඒක වැඩ කරයිද කියලා. අපි කලින් චෙක් කරලා තියෙනවා උනාට සීරීස් ටෙස්ට් එකක් කරේ නැහැ. ඉතින් අද පොඩ්ඩක් ටෙස්ට් එකක් කරනවා. දැන් වෙලාව 1:58යි ජූනි 13 1:58යි අපි පාවිච්චි කරන්නේ අපේ නෝමල් මෝටර් එක අපේ කොළපාට බෑග් එක පාවිච්චි ෆිනිෂින් බ්ලොක් ප්ලේට්ස් ටිකක් තියෙනවා අපි ඒ ටිකත් ඔන් කරලා බලමු මොකද්ද එන්නේ කියලා. දැන් මේකේ පේන ඇති මේ සර්ෆස් එක හොඳ රෆ් right so the finishing surface එක මේක ඕක තමයි සාමාන්‍යයෙන් එන්නේ අපි මෙතන බ්ලොක් ගල පාවිච්චි කරලා තියෙනවා මොකද දැන් මේක බ්ලොක් ගලේ surface එක බොන්ඩින් එකත් ඩිපික් කරන්න කොහොමද වෙන්නේ කියන එක in as usual අපේ පාවිච්චි බොහොම තුනී ලේයර් එකක් ඉන් මේ හරි ලේසි වැඩ කරගන්න අපි මේක ලේයර් එකක් දාගෙන ඉමු ඉස්සෙල්ලා ඉතින් අපි මේකේ ලේයර්ස් එකක් දාගමු මේකට නම් එතරම් පොඩි ලයින් දෙකක් ගියා නම් හොඳටම ඇති මේ ටූල් එක පාවිච්චි කරනවා හරි ලේසි වැඩ කරගන්න මේ බ්ලොක් එක කම්ප්ලීට්ලි ඩ්‍රයිඩ් අවුට් එනිසා අපිට කිසි කරදරයක් නැහැ ප්ලේස් කරගන්න as usual බ්ලොක් එක සම්පූර්ණයෙන් තෙරපිලා ඉවර වෙනකම් අපි මේක තද කරලා සෙටල් කරගන්න ඕනේ මේක සාමාන්‍ය සිස්ටම් එකේ වගේම මේකට මේ බොන්ඩින් පැටර්න්ස් තියෙනවා එනිසා මේ පැටර්න්ස් වලට අපි යන්න ඕනේ මේකේ අපි පෙන්වන්නේ මෝටර් එකේ ඇලවෙන්න තියෙන හැකියාව පමණයි මේ වෙන සුවිශේෂී දෙයක් නෙවෙයි සාමාන්‍ය ක්‍රමයට තමන්ට අවශ්‍ය පැටර්න්ස් මේකේ මල්ටිපල් පැටර්න් සිස්ටම්ස් තියෙනවා ඒකට යන්න පුළුවන් ප්ලස් ඕගොල්ලන්ට පේන ඇති මේක ඇත්තටම මේ ගලෙන් එළිය තියෙන්නේ මේකේ වැඩි ප්‍රමාණයක් එතකොට අපිට මේක පොඩ්ඩක් විනාඩියක් වගේ කාලයක් මේක අල්ලලා තියාගත්තා නම් නෑ එහෙම සෙටල් වෙනවා අපිට ගොඩාක් වෙලා අල්ලන් ඉන්න දැන් නෑ දැන් එයා සෙටල්ඩ් රයිට් so හෙට අපි මේකේ බොන්ඩින් ස්ට්‍රෙන්ත් එක ටෙස්ට් කරමු අපි මේකකින් අල්ලලා මේක හොල්ලන්න පුළුවන්ද බැරිද කියලා උත්සාහ කරලා ඕක එකක් අපි කරන එක සාම්පල් ටෙස්ට් එක next thing අපි බලමු බොක්ස් දෙකක් පහතර එන විදිහට මම දැන් යන්න ඕනේ මේ බොන්ඩින් එක කරද්දී මේකේ මෝටර් එළියට එන්න දාගන්නේ පුළුවන් තරම් ඇතුළට එන්න දාගන්න ඕනේ මොකද එළියට ආවොත් මේ ගලේ ලස්සන එහෙම් පිටින්ම නැති වෙලා යනවා
බොන්ඩින් සර්ෆස් එක තිබ්බට කමන්නේ. මේකේ ඉස්සරහට අපේ එනවා තව කලර්ඩ් මෝටර් එකක්. මේ කලර් එකත් අපිට මේකට සිමිලර් කලර් එකකට යන්න පුළුවන්. So ඉස්සරහ අපි සෙන්ටර් බ්ලොක් එක ප්ලේස් කරගන්නවා. මතක තියාගන්න මෙතන අපි ඩෙමෝ එකක් විතරයි කරන්නේ. තමන්ට අවශ්‍ය පැටර්න්ස් මේකේ ගොඩාක් තියෙනවා පැටර්න්ස් යන්න පුළුවන් විදිහව. ඒ කැමති පැටර්න් එකකට යන්න පුළුවන්. ඒක තියෙන්නේ තනිකර ඔයාගේ ප්‍රෙෆරන්ස් එක මත. මේකේ හරහට අපි අනිවාර්යෙන් ලයින් එකක් දාගන්න ඕනේ. හොඳයි. cross section bonding වලට මේක මේ වෙද්දී ගොඩක් හරි ගාලා settled. නම් බලන්න මේ අපි first time මේ type එකේ bonding එක කරන්නේ. yep වැලි සිමෙන්ති භාවිත වෙනවා නම් මේක අනිවාර්යෙන් ඊට වඩා හොඳින් කර්තව්‍ය සිදු කරන්න ඕනේ. මේ අපි පාවිච්චි කරපු tool එක මේක මෝටර් ගන්න එකක්. මේකේ ටිප් එකට අපි තව white knob එකක් දාලා අවශ්‍ය විදිහට මේක පොඩි කරලා තියාගෙන ඉන්නවා. සමහර කමෙන්ට්ස් කරනවා මතක තියාගන්න මේක ඩෙමෝ එකක් විතරයි. මේක මගේ මට්ටමින් කරන්නේ බොන්ඩින් එක පෙන්වන එක විතරයි. ඇලවීමේ ශක්තිය පෙන්වීම පමණයි. එයින් මේ ෆිනිෂ් ක්වොලිටි එක ගැන අපිට මේ බොන්ඩින් ස්ට්‍රෙන්ත් එක ගැන කොහොම අපිට හිත බලන්න පුළුවන්. දැන් වෙලාව 2:11යි. අපි හෙට මේ වෙලාවට ඇවිල්ලා අපි බලමු මේකේ ස්ට්‍රෙන්ත් එක කොහොමද තියෙන්නේ කියන. මම මේක තව පොඩි දෙයක් පෙන්නන්න. ඒක පිටිපස්ස මේ තියෙන අපි දාගත්ත මෝටර් ලයින් එක. මට පැහැදිලිව පේන්නේ නැති මේ තියෙන්නේ අපි දාගත්ත මෝටර් ලයින්ස් ටික. right. මේක දැන් මේ වෙද්දී අතරම සෑහෙන settled. මේ එන්ස අපි දැන් හෙට පැය 24කින් හෝ හෙට උදේ වරු අපි බලමු මේක බොහෝ විට settle වෙලා තියෙයි. ඒතකොට ඕගොල්ලන්ට මේ මෝටර් එක තියෙන විදිහත් මේ හැම දෙයක්මත් හෙට තව in detail බලා ගන්න පුළුවන්. පොඩි දෙයක් ඕගොල්ලන්ට ඩෙමෝ කරලා පෙන්නන්න ඕනේ. දැන් වෙලාව 2:28යි. දැන් මේ tools එක පොඩ්ඩක් clear කරා. අපි සාමාන්‍යයෙන් කරන වැඩ පොඩ්ඩක් කරලා බලමු. අපේ මෝටර් එක ගැන අපි ගොඩාක් කට්ටියට කියන අපි බොන්ඩින් හරි ස්ට්‍රෝං කියලා. අපි මේ උස්සලා බලමු. මේ 12:28යි. අපි දැන් ටිකට කලින් කරේ මේක. පැත්තෙන් උස්සන්න පුළුවන් මට්ටමට තියෙනවා. මේ මගේ ෆස්ට් බැච් එක නිසා තව පොඩ්ඩක් කල් යවමු අනිත් දේවල් වලට. මම පෙන්වන්න කැමති
දැන් පේනදී බ්ලොක් එකේ සර්ෆස් එක වියලිලා තිබ්බට තාම මෝටර් එකේ මැද සම්පූර්ණ වියලිලා නැහැ. මේක තමයි අපේ තියෙන විශේෂත්වය. මොකද මේක හදලා තියෙන්නේ තෙතමනේ ඇතුලේ රඳවගෙන ඉඳලා එමීට කියෝ කරන්න. ඒතකොට මේකේ කියෝරින් එක සාමාන්‍යයෙන් පැය කීපයක් දක්වා මෙයා මේ පොඩි තුනී වුණාට මෙයා පැය කීපයක් දක්වා මේක තියාගෙන ඉන්නවා මේ තෙතමනේ. ඉතින් අර අපි කොන්ක්‍රීට් එකක් තිබුණා වගේ මෙයාගේ සෙල්ෆ් කියෝරින් එකක් තියෙන්නේ. මෙයා මෝටර් එක තෙතමනේ තියාගෙන සීතල තියාගෙන හිමීට කියෝ කරනවා. දැන් මේක උනත් දැන් පේන්නේ නැති මේ එළිය ඇල්ලුවොතින් ටච් කරන්න පුළුවන්. මම මේක අල්ලලා බැලුවේ නෑ. ඒ වුණාට සාමාන්‍යයෙන් ලෝඩ් එකක් දෙන්න පුළුවන් මට්ටමට තියෙනවා. දැන්ටත් බොන්ඩලා තියෙනවා මේ පොඩි පතුරෙන්. අපි හෙට බලමු කොහොමද මේ ටික හරියටම ඇවිල්ලා තියන්නේ කියලා. Thank you.